කොහොමද ළමයි අලුත් ඩිසයින් එකක් ගේන්න බැරි වුණා මට මම පොඩ්ඩක් අසනීපෙන් හිටපු නිසා. ඉතින් අලුත් ඩිසයින් එකක් මෙන්න මමයි බබයි දෙන්නම අසනීප වුණා. ඕඩර්ස් දාපු අයටත් කස්ටමර්ස්ලා 15 දිනකට විතර කෝල් කරලා ඩේට් ආයි මම වෙනස් කරගත්ත ඩිලිවරි ඩේට් එක. අලුත් ඩිසයින් එකක් කරන්න බැරි වුණා. හැබැයි මේ මම දැන් ඉන්න ෆ්‍රොක් එකට තාම ඕඩර්ස් එන නිසා මට ඒ ගැන චුට්ටක් කියන්න ඕනි කියලා හිතුණා. මේ ෆ්‍රොක් එකේ ළමයි ඇතුළට රෙද්දෙම ලයිනින් එකක් දාලා තියෙන්නේ. ඒක නිසා ඔයාලට මෙහෙම වාසි මොකුත් පේන්නේ නැහැ. මේක cotton booty fabric එක. ඔයාලට පේන පොඩි emboss ගතියක් තියෙනවා. ඉස්සරහට buttons දාලා තියෙන නිසා breast feed කරන අම්මා කෙනෙක්ට වුණත් පහසුවෙන් ඇඳන් ඉන්න පුළුවන්. puff sleeve එකක් දාලා තියෙන පොඩ්ඩක්වත් දාඩිය දාන්නේ නැහැ. ඒ වගේ තමයි ඉස්සරහට ඉඩ තියෙන නිසා pregnant අම්මා කෙනෙක්ට වුණත් ගොඩාක් සුදුසු ඇඳුමක් මේක. පිටිපස්සට මෙන්න මේ වගේ ටයි එකක් තියෙනවා. ඔයාලට ඇඟට ෆිට වෙන්න පිටිපස්සට ඒක ගැට ගහ ගන්න පුළුවන්. මොකද ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් බ්‍රෙස්ට් ෆීඩ් කරන අම්මා කෙනෙක්ට උනත් ගොඩක් පහසුවෙන් සැහැල්ලුවෙන් ඇඳන් ඉන්න පුළුවන් නිසා. ඒ වගේම නම් උස ගත්තොත් අඟල් 41ක් උස තියෙනවා. small medium large XL කියන sizes වලට තමයි දැන් තියෙන්නේ. පාට දෙකක් තියෙනවා. අනිත් කලර් එක මම ෆොටෝ එකක් දාලා තියන්න. small medium large XL කියන sizes වලට ගන්න පුළුවන්. plus size වලට වැඩි වෙන රෙදි ප්‍රමාණයට price එක වෙනස් වෙනවා. price එකක් දාලා තියන්න. ඉතින් මේ fabric එකෙන් ඔයාලට තාම ගන්න පුළුවන්. අනේ ළමයි ඉක්මනට orders ටික දාගන්න. fabric උනාට පස්සේ ආයෙ orders දානකොට මගේ නම් fabric නැතුනොත් කට්ටිය පොඩ්ඩක් කම වෙනවා. ඉතින් කලින් එකටත් එහෙම වුණා. ඒනට ගොඩක් කට්ටිය cotton zebra fabric එකකින් chiffon ගාම order කරගත්තා. ඉතින් ඒ වගේ හොඳ කස්ටමර්ස්ලා ඉන්නවා අපිට. නංගි ඔයා ළඟ තියෙන ඕන fabric එකකින් මට ඔය ගාමම හලවන්න කියන කට්ටියත් ඉන්නවා. ඉතින් එයාලට ගොඩක් thank you මාව විශ්වාස කරලා මේ විදිහට මට orders දානවට. ඉතින් දැන් ඔයාලට මේකට orders දාගන්න පුළුවන්. ඉක්මන් කරලා orders ටික දාගන්න. එහෙනම් ගිහින් එන්නම් අලුත් ඩිසයින් එකක් කොහොම හරි අරගෙන එනවා. මේ වීක් එකේ ඔයාලට මේ ෆ්‍රොක් එකට orders දාගන්න පුළුවනි. මේක full cotton fabric එකක්. පොඩ්ඩක්වත් දාඩිය දාන්නේ මම ගොඩාක් recommend කරනවා pregnant අම්මලා සහ breastfeed කරන අම්මලාට. අනිත් අයටත් පුළුවනි අඳින්න classes යන කට්ටිය උනත් ගැටලුවක් නැහැ. මේ ගම ඇත්තටම ගොඩාක් ලස්සනයි. මමත් ඇඳන් යනවා මගේ මේ බබාගේ ස්කෝලේට එහෙම යන්දි මමත් ඇඳගෙන යනවා. එහෙම කිසිම ගැටලුවක් නැහැ. හැබැයි වඩාත් සුදුසු breastfeed කරන අම්මා කෙනෙක්ට වගේම pregnant අම්මා කෙනෙක්ට සද්දෙත් එක චුට්ටක් අමාරුයි. එහෙනම් මං ගිහින් එන්න හැමෝටම බුදු සරණයි. දැන් නම් orders දාගන්න එහෙනම්. bye